හරි. ඔයාලා දැන් එකතු වෙලා ඉන්නේ අපේ Python basics වල ඔන්න අවසානම කොටසත් එක්ක. එතකොට අවසාන කොටස යටතේ අපිට කතා කරන්න තියෙනවා කීවල් කිහිපයක්. හරිම පොඩි දේවල් ටිකක් තියෙන්නේ. සහ ෆන්ක්ෂන් කිහිපයක් කතා කරන්න තියෙනවා. එතකොට මේ වල මේ පාර්ට් එක ඉවරනට පස්සේ ඔයාලා මොනවා ගැටලුවක් තිබ්බොත් අපිට නෝට් කරන්න. අපිට මතක් කරන්න. සහ අපිට දැනුවත් කරන්න. හරි. අපි යමු අද Python අර වීඩියෝ එකත් එක්කම තමයි මේකත් කරන්න ගත්තේ. ඔයාලා ලේසි ඉක්මනට ඉවර ගන්න ඕන හින්දා මේ day 4. හරි. මොන Python basics day 4 එක. එතකොට අපිට මුලින්ම කතා කරන්න තියෙනවා map function එක ගැන. map function එක ගැන කතා කරොත් එහෙම හරි map function එක ගැන කතා කරොත් එහෙම අපි උදාහරණයකින් යන්න. හරිද? මම හදා ගන්නවා function එකක් def times 2 කියලා. ඊට පස්සේ යම්කිසි නම්බර් එකක් යවනවා ඒකතුරු යවලා මේකදී අපි රිටර්න් කරගන්නවා නම් එක වැඩි කරනවා දෙක. හරිද? එතකොට මේකෙදි වෙන්නේ යම්කිසි සංඛ්‍යාවක් දෙකෙන් වැඩි කරලා අවුට්පුට් කරන එක. හරිද? එතකොට අපි ගමු දැන් මේ times 2 එක රන් කරලා බලමු. times 2 මේ දෙක දුන්නාම 4 කියන එක අවුට්පුට් වෙනවා. එතකොට අපි හිතමු යම්කිසි සීක්වන්ස් එක තියෙන සංඛ්‍යාවක් අපිට මේ ෆන්ක්ෂන් එක හරහා රන් කරගන්න ඕනේ කියලා. සීක්වන්ස් එක වැඩ කරන්න ඕනේ මේ ෆන්ක්ෂන් එක through. එතකොට ඒ කියන්නේ සීක්වන්ස් එකක් මම දාගන්නම් සීක්වන්ස් එකක් හදා ගන්නවා 1 2 3 4 5. හරි දැන් මේවා දෙකෙන් වැඩි කරලා මට දාන්න ඕනේ. හරිද? එක විදිහක් තමයි අපිට while loop පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපිට ලේසි ක්‍රමයක් තියෙනවා. ඒකෙදි අපි පාවිච්චි කරනවා map කියන ෆන්ක්ෂන් එක. හරිද? map කියන ෆන්ක්ෂන් එක inbuilt ෆන්ක්ෂන් එකක්. අපි මේ විදිහට තමයි map කියන ෆන්ක්ෂන් එක මේ දාන්න. දාලා shift tab එකපුවම make an iterator that computes the අර shift tab ඔබලා අපි කලින් විදිහටම that iterator that computes the function using arguments from each of the iterable. ඒ කියන්නේ හැම iterate වෙන්න ඕන ෆන්ක්ෂන් එකක් මොකක් හරි තියෙනවා නම් ඒකේ අපි සීක්වන්ස් එකට අදාළ ඒ සීක්වන්ස් එකේ දේවල් අරගෙන මේක iterate කරන්න පුළුවන් ෆන්ක්ෂන් එකක් තමයි මේ map කියන්නේ. හරිද? එතකොට stops when the shortest iterable is exhausted. මේක නවතිනවා අවසාන iterable එකත් මේ run වුණාට පස්සේ. එතකොට map කියන ෆන්ක්ෂන් එක අපි දෙන්න ඕන දේවල් තමයි ෆන්ක්ෂන් එක දෙන්න ඕනේ මුලින්ම times 2. හරිද? ඊට පස්සේ මොකක්ද දෙන්න ඕනේ? times 2 ෆන්ක්ෂන් එක දුන්නට පස්සේ ඊට පස්සේ මොකද්ද? iterate වෙන්න ඕන මොකද්ද කියන එක. iterate වෙන්න ඕනේ මොකද්ද? sequence එක. ওই විදිහට දුන්නාට පස්සේ මෙතන මේ ෆන්ක්ෂන් එකේ නම විතරයි දෙන්න ඕනේ. හරි. ෆන්ක්ෂන් එකේ නම iterate වෙන්න මොකක්ද? එතකොට මොකද ෆන්ක්ෂන් එකේ නම විතරක් දෙන්නේ මේක ඔටෝමැටිකලි ගන්නවා මෙතනට පැරාමීටර් එකට. මේ විදිහට දුන්නට පස්සේ මේක එන්නේ මේ ෆන්ක්ෂන් එක මැප් වුණා කියලා. මැප් ෆන්ක්ෂන් එකේ මේ ඔබ්ජෙක්ට් එක හැදුනා කියලා. එතකොට මම මේක ලිස්ට් එකක් ඇතුළට දාගන්න ඕනේ මේක view කරගන්න. මම ලිස්ට් කියන එකට දාලා දානවා. එතකොට මේ දෙකෙන් වැඩි වෙලා 2 4 6 8 10 කියලා print වෙලා තියෙනවා. ඔයාලා බලන්න මේක දෙකෙන් වැඩි වෙලා තියෙනවා. හරි. ඊළඟට අපි කතා කරනවා ඔය තමයි map function එකේ අපි ගන්න ප්‍රයෝජනෙ. ඊට පස්සේ අපි කතා කරනවා lambda expression ගැන. lambda expression. හරි. lambda expression කියන්නේ මොකද්ද? lambda expression කියන්නේ දැන් අපි මේ වගේ එකකට කියන්නේ function එකක්නේ. හැබැයි අපිට function එකක් වෙනුවට මෙහෙම ෆන්ක්ෂන් එකට නමක් දාන්න නැතුව අපිට පුළුවන් ඇනොනිමස් ෆන්ක්ෂන් එකක් හදන්න. ඇනොනිමස් ෆන්ක්ෂන් එකක් කියන්නේ ඒකට නමක් නැහැ සහ අපිට එක ලයින් එකෙන් ඒක හදාගන්න පුළුවන්. හරිද? මම ඔයාලට එකක් හදලා පෙන්නන්නම් මේ ක්‍රමයටම අපිට හදන්න පුළුවන්. මෙතන මේ times 2 එක කියලා තියෙන දැන් මේ කොටසනේ. මේ කොටසත් අයින් වෙලා මේ times 2 එකට apply වෙන්න ඕනේ. හරිද? එතකොට මම දාගන්නවා lambda ඊට පස්සේ මම දාගන්නවා අර තනි ලයින් එක ෆෝ ලියනවා වගේ හැබැයි ඊට වඩා වෙනස්. lambda මේකදී අපි කෝලන් එක පාවිච්චි කරනවා lambda ෆන්ක්ෂන් එකේදී. lambda number එක මේ පැත්තෙන් ලියන්නේ වෙන්න ඕන වැඩි. හරිද?
මේ පැත්තෙන් වෙන්න ඕන වැඩේ ලියලා කෝඩ් එකේ ඊට පස්සේ එහා පැත්තෙන් වෙන්න ඕන වැඩේ ලියලා ඒක මේ නම් එකට දාලා ගන්න එක තමයි මේ lambda function එක කරන්නේ. එතකොට මේ sequence එකේ දෙන නම්බරේ අරගෙන හරිද? sequence එකෙන් දෙන නම්බරේ අරගෙන ඒක දෙකෙන් වැඩි කරලා ඒක මේ නම් එකට දාලා output කරන එක තමයි මේ වැඩේෙන් වෙන්නේ. මේ පේනව නේද? එතකොට lambda function කියන එක අපිට කොච්චර ලේසිද බලන්න. මේ වගේ දිගට ලියාගෙන යන්න ඕනේ නැහැ. අපිට තනි line එකෙන් අපේ function එකේ වැඩේ ටික කරගන්න පුළුවන්. හැබැයි මේක එක අතකින් mess. يعني තනි line එකෙන් ලියන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. මේක ලොකු functions වලදී පොඩි අවස්ථාවක් වෙනවා. මොකද clear මදි ප්‍රශ්නයක් එනවා. හැබැයි සමහරක් තැන්වලදී අපිට ලේසියෙන්ම මේ lambda function එකක් දාගෙන anonymous functions ඕන වෙන තැන් තියෙනවා. අපිට ඒව ඉස්සරහට හම්බ වෙනවා. අපි ඒව ගැන කතා කරමු එතකොට මේ වගේ lambda function එකක් දාගෙන වාසි සහගත අවස්ථා තියෙනවා. ඒවා මේ වගේ අවස්ථා. පොඩි functions වලදී අපිට සෑහෙන එක වාසිය. ආය අලුතෙන් function එකක් හදලා ඒකට ඉඩක් වෙන් කරනවට වැඩියි. හරි. ඔය තමයි lambda function එක. ඊළඟට අපිට තියෙනවා filter function එක ගැන කතා කරන්න. filter function. හරිද? එතකොට මේ filter function එක ගැන කතා කරොත් එහෙම මම මේ විදිහට filter කියලා දාගෙන shift tab එබුවොත් එහෙම return an iterator yielding those items of iterable for which function item is true. ඒ කියන්නේ මේ වගේම function එකකින් output වෙන එකක් true or false නම් හරිද? ඒ කියන්නේ ඒකේ output වෙන එක true or false වෙන්න පුළුවන්. ඒ true or false වෙන එක true වුණොත් විතරක් මේ filter එකකින් තෝරලා අරගෙන ඒව output කරනවා. හරි. ඒ කිව්වේ මොකක්ද කියලා අපි ඉස්සරහට දැන් බලමු. හරිද? මම මේ විදිහට filter function එක call කරාට පස්සේ ආයෙ shift tab ඔබලා මට function එකයි iterable එකයි තමයි දෙන්න තියෙන්නේ. හරි. මම මේකට මුලින්ම lambda function එකට යන්නේ නැහැ. මම ඔයාලට උදාහරණයක් දෙන්නම් normal function එකකින්. හරිද? හරි. මම මේ වගේම function එකක් හදා ගන්නවා times 2 කියලා නෙමෙයි මම නම දාගෙන වෙනස් කර ගන්නම්. check කියලා දා ගන්නම්කෝ. ලේසි වෙන්නේ. හරිද? ඊට පස්සේ මේකෙදි කරන්නේ නම් මෙන්න මේකෙන් අපි වාට මොඩියුලස් එක මතක ඇති නම්බර් එක දෙකෙන් බෙදලා සමානයිද බලනවා බිඳුවට. ඒ කියන්නේ මෙතනදි වෙන්නේ යම් කිසි අගයක් දෙකෙන් බෙදලා බිඳුවට සමානයිද කියලා බලනවා. හරිද? එතකොට බිඳුවට සමාන වුණොත් ඒ කියන්නේ දෙකෙන් හරියට බෙදෙනවා නම් ඔකෙන් කියවෙන්නේ. දෙකෙන් හරියට බෙදෙනවා නම් මේකේ true කියන එක output වෙනවා. නැත්නම් මේකේ false කියන එක output වෙනවා. මම ඕන ඔයාලට run කරලා පෙන්නන්නම්. මම මේ check කියන එකේ 4 කියන එක කියවනවා true output වෙනවා. ඒ වගේම 5 යවුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් false කියන එක output වෙනවා. හරිද? දැන් මේ වැඩේම තමයි මම මෙතනදී කරගන්නේ. මේ filter function එකෙන් මම filter function එකෙන් මොකද දැම්මේ නැතිනම් මේ දේ කියන්නේ අයින්ව එක. filter function එකට මම මේක දාන්න ඕනේ. හරිද? filter function එකට එතකොට දෙන්න කියන මුලින්ම function name එක දෙන්න කියන ඊට පස්සේ sequence එක දෙන්න කියන. sequence එක දුන්නාට පස්සේ මේ විදිහට run වෙනවා. මේකත් අර මේ object එක හැදුනා. මේක list එකකට මම cast කරගන්න දාගන්නවා. දාගත්තට පස්සේ 2යි 4යි කියන දෙක output වෙලා දෙනවා. අනිත් ඒවා දෙකෙන් බෙදුවාම ඉතුරු එකක් හරි තියෙනවා. බිඳුව වෙන්නේ නැහැ. මොකද 5 දෙකෙන් බෙදුවාම ඉතුරු තියෙනවා. 4යි 2යි විතරයි අතරම ඉතුරු තියෙන. අනිත් ඒවා දෙකෙන් බෙදුවාම ඉතුරු තියෙනවා. ඔන්න එතකොට ඒක උත්තරේ ආවා. මේකට මට ලැම්ඩාත් මම ලැම්ඩා එක්ස්ප්‍රෙෂන් එකක් දාලාම අපි රන් කරලා බලමු. ලැම්ඩා එක්ස්ප්‍රෙෂන් එකත් මේකටම අපි assign කරගමු. මේ උඩ ෆන්ක්ෂන් එකට අදාළව මෙන්න මේ ෆන්ක්ෂන් එකට ලැම්ඩා check ෆන්ක්ෂන් එකෙත් මම පාවිච්චි කරන නම්බර් එකක්මයි. නම් කියලා ඔයාලා වෙන කැමති නමක් දාගන්න පුළුවන්. නම් ඊට පස්සේ මෙන්න මේ mathematical වැඩේ දානවා මෙතනට දාලා රන් කරගන්න. ඒ 2යි 4යි output වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි list function එක සහ filter function එක වැඩ කරන්නේ. ඒත් එකම lambda expressions මේ වගේ තැනකදී අපි පාවිච්චි කරන්නේ. හරි. ඊළඟට අපි යනවා methods ගැන කතා කරන්න. methods ගැන කතා කරොත් methods වලදී අපිට මුලින්ම කතා කරන්න තියෙන මම මේ වගේ method මේ string එකක් හදා ගන්නම් hello කියලා. නැත්නම් මේව දාගමු my name is Sam. හරිද? හරි.
s dot කියලා ටයිප් කරලා ටැබ් එකේ ගිහුවාම shift tab නෙමෙයි ටැබ් එක. ඒකට අදාළව තියෙන ෆන්ක්ෂන්ස් ගොඩාරියක් තියෙනවා. මේ හැම එකම අපි කතා කරන්නේ නැහැ. මේවා අපිට සමහර තැන්වලදී සෙට් වෙනවා. හරිද? එතකොට මේකේ කීපයක් ගැන තමයි අපි කතා කරන්නේ. එකක් පළවෙනියටම අපි කතා කරනවා s.lower කියන ෆන්ක්ෂන් එක ගැන. හරි. s.lower කියන එකෙන් වෙන්නේ ඔයාලට lower කියන ෆන්ක්ෂන් එක මේ විදිහට ටයිප් කරලා shift tab එකුවත් return a copy of string converted to lower case. ඒ කියන්නේ upper case lower case කියන capital simple මේ ඔක්කොම simple වෙලා තියෙනවා. මෙතන මම capital එක ටයිප් කරපු හැමදේම කැපිටල් වලින් ටයිප් කරපු හැමදේම සිම්පල් වලට මාරු වෙලා තියෙනවා. ඒක. ආයෙත් තියෙනවා අපිට කතා කරන්න s.upper ඒකත් අර ක්‍රමයේම තමයි හැම එකක්ම අපර් කේස් වෙනවා. ඒක නැත්නම් කැපිටල් වෙනවා. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා s.split කියලා ෆන්ක්ෂන් එකක්. ඒ ෆන්ක්ෂන් එකේ වෙන්නේ මේ තියෙන එක එක වර්ඩ් එක 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 වචනේ වෙන වෙන ඒ කියන්නේ මේක මේ අපි මේකේ ස්ප්ලිට් වෙන්න ඕනේ මොකද්ද කියලා දැම්මේ නැත්තම් මේ ෆන්ක්ෂන් එක ඇතුලේ එයා මේ white space එක නැත්නම් ස්පේස් එකකින් තමයි වෙන් කරන්නේ මේ එක එක වචන. වචන එකින් එකට වෙන් කරලා තියෙනවා මේ ස්පේස් එකට අදාළ. මේ ස්පේස් එකකින් තමයි වෙන් වෙලා තියෙන්නේ. හැබැයි ඔයාලා හිතන්න මම මේ වගේ ට්වීට් එකක් දාගන්නම් hello that's Arsha Dirakuna how are you doing කියලා දාන්න. මේ විදිහට රන් කරගත්තාම මට මේකේ ස්ප්ලිට් එකක් ගන්න ඕන නම් හැබැයි ස්පේස් වලින් නෙවෙයි මට ගන්න ඕනේ මෙන්න මේ හර්ෂාදි ලකුණෙන් නම් මම දාගන්නේ මෙන්න මේ විදිහට දාගත්තාම hello කියන එක වෙනමත් how are you doing කියන එක වෙනමත් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අවශ්‍ය එක දෙන්න පුළුවන් මේ විදිහට මැදම එක තමයි කලින් ඔයාලට මෙන්ෂන් කරේ. හරි. ඊට පස්සේ අපි යනවා ඒත් එකම තව කාරණයක් කතා කරන්න ඕනේ මේකේ අවසාන කාරණේ. අපිට මේ විදිහට මේ වේරියබල් එකෙන් වේරියබල් එක අර ලිස්ට් එකේ ඉස්සර ඇක්සස් කරපු විදිහටම මේ ඇක්සස් කරන්න පුළුවන් මෙතනින් ඉන්ඩෙක්ස් එක දාලා. ඒකත් ඔයාලා මතක තියාගන්න. මොකද මේ එන්නේ කොහොමද ලිස්ට් නේ. ඒවා ඇක්සස් කරන්න පුළුවන් අපිට මේ ඇක්සස් කරන්න පුළුවන් අපිට ලිස්ට් එකට ඉන්ඩෙක්ස් එක පාවිච්චි කරලා අපි මුලින්ම කතා කරපු කාරණය. හරිද? ඒවත් මේත් එක රීෆ්‍රෙෂ් වෙගෙන එනවා. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ඩික්ෂනරි වල පොඩි ෆන්ක්ෂන්ස් කීපයක්. අපි යන් ඩික්ෂනරි එකක් හදාගමු මේ විදිහට. ඩික්ෂනරි එක හදාගන්න විදිය මතකයි කර්ලි බ්‍රැකට් දෙකක් දාලා හදාගන්න තියෙන්නේ. ඩික්ෂනරියේ තියෙන්නේ කොහොමද? key values pairs. මං key එක key 1 value එක 1යි. ඒත් එකම දෙවෙනි එක key 2 value එක 2යි කියලා දාගන්න. මේකේ d dot කියලා දැම්මාම ෆන්ක්ෂන්ස් ගොඩාක් තියෙනවා මේ වගේ. අපි keys කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරොත් අපිට මේ විදිහට keys ටික output වෙනවා. මේකේ තියෙන keys මොනවද කියලා output වෙනවා. ඊට අමතරව අපිට keys වලට අමතරව items කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. items කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒක output කරගත්තාම මේකේ මේ item එකෙන් item එක වෙන වෙනම දීලා තියෙනවා මේ. K1 item එකක් තියෙනවා, K2 කියලා item එකක් තියෙනවා වෙන වෙනම දීලා තියෙනවා. ඊට අමතරව values උත් අපිට ගන්න පුළුවන් dictionary වල මේ විදිහට මේ values දෙකත් වෙන වෙනම ගන්න පුළුවන්. එතකොට string වල කරගත් තිබ්බ methods ගැන කතා කරා. ඊට පස්සේ අපි split function එක ගැන විශේෂයෙන් කතා කරා. ඒත් එකම dictionary වල තියෙන inbuilt Python වලින්ම දීලා තියෙන functions කීපයක් කතා කරා. හරි. ඊළඟට අපිට යන්න කතා කරන්න තියෙන්නේ list වල තියෙනවා pop කියලා function එකක්. මම list එකක් හදාගන්නම්. මේ විදිහට lst කියලා මේකේ 1 2 3 4 5 හරිද මේම ලිස්ට් එකක් හදාගත්තට පස්සේ මට පුළුවන් st.pop කියලා ෆන්ක්ෂන් එකක් කෝල් කරගන්න. ඒ pop කියන එක දුන්නාම මේ පස්සේ අවසානයේට තියෙන ඩිෆෝල්ට් එකනේ අවසානයේට තියෙන නම්බර් එක ඩිෆෝල්ට් අවසානයේට තියෙන නම්බර් එක pop out වෙනවා එළියට. මේ විදිහට 5 කියන එක ඇවිල්ලා තියෙන. හැබැයි ආයෙ lst කියලා ගැව්වොත් මේ 5 කියන එක අයින් වෙලා. ඒක remove වෙලා එළියට ඇවිල්ලා තියෙන සින්නක් තියෙන. එතකොට අපිට පුළුවන් මේ lst pop කියන එක රන් කරගන්න ඕන මේක අපිට නම්බර් එක විදිහට එළියට අරගන්න පුළුවන් ඒක වෙනම අපිට වැඩි වෙලා අවසානයේ තියෙන ගන්න ඕමනාවක් වුණොත් එහෙම මේ විදිහට 5 කියන එක අපිට වෙනම ගන්න පුළුවන්. එතකොට මේ lst එකේ පස්වෙනි එක අයින් වෙනවා. ඊට අමතරව
අපිට මෙතන ඉන්ඩෙක්ස් එක පාවිච්චි කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට lst.pop. මෙතන මම ඉන්ඩෙක්ස් එක විදිහට පාස් කරනවා 2 කියන එක. එතකොට 3 කියන වැලියු එක අයින් වෙනවා. ආයෙත් lst රන් කරගත්තොත් එහෙම 3 අයින් වෙලා අනිත් වැලියුස් ටික විතරයි ඉතුරුලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට තව කෑල්ලක් කතා කරන්න තියෙනවා. අපිට බලන්න පුළුවන් යම් කිසි අගයක් යම් කිසි එකක් ඇතුලේ තියෙනවද කියලා. x in මෙන්න මේ විදිහට 1, 2, 3 false. false කියලා ඇවිල්ලා තියෙන්නේ මේ x කියන වැලියු එක මේ 1 හෝ 2 හෝ 3 ඇතුලේ තියෙනවද කියලා බලන්න. නෑනේ. හරි. අපිට ඕන නම් අපි මෙතන x එක දාගමු. මෙතන තියෙනවා true. ඒ කියන්නේ මේක ඇතුලේ list එකක් ඇතුලේ තියෙනවද කියලා අපිට check කරගන්න ඕන. අපි මේ ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. x in කියලා දාලා ඒ list එක දෙන්න පුළුවන්. හරිද? යම් කිසි දෙයක් තියෙනවද කියලා බලා ගන්න. අපිට ක්‍රම ගොඩක් තියෙනවා. මම මේක ක්‍රමයක් තමයි ඔයාලට කිව්වේ. හරි. එතකොට ඔය කොටසත් හරි. මේකෙත් මොනවා හරි අපහැදිලිකම් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිට ෆයිනලි කතා කරන්න තියෙන්නේ tuple unpacking. tuple unpacking කියලා කොටසක් තියෙනවා. ඔයාලා tuples අපි කතා කරා මතක ඇති tuple unpacking. ගැන තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට අපි දැන් tuple unpacking කතා කරනකොට tuple එකක් අපි ඔයාලට මතක ඇති මේ විදිහට තමයි tuple එකක් හදාගන්නේ. හරිද? 1 2 3. tuple unpacking වලට යනකොට tuple unpacking වලදී වෙන්නේ අපි හිතමු list එකක් තියෙනවා මේ විදිහට. tuples කීපයක් තියෙනවා. හරිද? මම හදා ගන්නම් 1 2 මේ tuple එකේ තියෙනවා 3යි 4යි මේ tuple එකේ තියෙනවා 5යි 6යි. ඔන්න ඔහම tuple list එකක් තියෙනවා කියමු. කියන්නේ tuples කීපයක් තියෙන list එකක්. එතකොට මට ඕන වුණොත් එහෙම මේ tuple එක print out කරගන්න එකින් එකට මම දාන්නේ for x in range x in lst print x. හරිද? ඔන්න tuple එකකට print වෙලා තියෙනවා. හැබැයි මට මේ values වෙන වෙනම ගන්න ඕනේ. එහෙම ගන්න ඕන නම් for අපි දා ගන්නවා tuple unpacking වලදී වෙන්නේ මේ විදිහට මෙතන දීලා in lst print a. දැක්ක නේද? අර කොටස් ටික වෙන් කරලා මෙතන මැප් කරලා අරගෙන තියෙනවා. එහෙනම් print b කියලා දුන්නාම මේ අපිට ඒකත් වෙනම ගන්න පුළුවන් මේ. නැත්නම් අපිට මේ දෙක එකට එකතු කරලා value එක ගන්න ඕන නම් එහෙම ගන්නත් පුළුවන්. මේ integers දෙක ගන්න තියෙන්නේ. මේ විදිහට මේ 3යි, ඒ කියන්නේ 1යි 2යි 3යි, 3යි 4යි 7යි. ඒ වගේ මේ අපිට tuple unpacking පාවිච්චි කරනවා. මේකට තමයි tuple unpacking කියන්නේ. කියන්නේ tuple එක වෙන් කරලා අරගෙන තියෙනවා එළියට. ඔය කොටස් ටික තමයි අපිට Python basics වලට කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා basics වලින් පස්සේ numpy library ගැන කතා කරනවා. ඊට පස්සේ pandas library එක එකත් සාමාන්‍ය numpy library එකත් window videos දෙකක් තුනක් වගේයි උපරිම. pandas එකත් වීඩියෝ 4ක් විතරයි. ඔහොම තමයි. ඊට පස්සේ අපි යනවා data analysis වලට pandas වලින්. ඊට පස්සේ ප්‍රස්ථාර වලට යනවා matplotlib කියන library එක, seaborn කියන library එක. ඔහොම ගොඩක් ඒවා අපිට හම්බ වෙනවා. ඊට පස්සේ geographical plotting වලටත් යනවා. geo plotting කියලා කියන ඒ කොටසට. ඒ කියන්නේ අපි ලෝකේ කියන්නේ අපි ඔය වල දැකලා ඇති මොකක්ද ඒකට කියන්නේ සමීක්ෂණ ඔය ලෝකේ එක එක දේවල් අදාළව කරන. එතකොට ඒවා අපිට ප්ලොට් කරගන්න පුළුවන් මේ පැත්ත මේ විදිහට ප්ලොට් වෙලා තියෙන. ඒ කියන්නේ ජියෝ ප්ලොටින් වලදී අපිට ලෝකේ විතර නෙමෙයි රටවල් ගන්නත් පුළුවන්. අපි ඉස්සරහට කතා කරද්දී ඒකත් හම්බ වෙනවා. එතකොට ඊට පස්සේ මැෂින් ලර්නින් වලට යනවා. කොහොම තමයි ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ. කිසිම ගැටලුවක් තියාගන්න එපා. මේ ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කරන හින්දා කිසිම දෙයක් මිස් වෙන්නේ නැහැ. හරි. ඔය ටික තමයි අපි කතා කරේ. එතකොට ඔයාලා මේ ටික නෝට් ඩවුන් කරගෙන තියාගන්න. එතකොට අපි නෝට් ඩවුන් කරගන්න ඕනේ මුලින්ම අපි කරා data types කිහිපයක් integers ඊට පස්සේ floats ඊට පස්සේ කියන්නේ numbers යටතේ strings ඊට පස්සේ list කතා කරා අපි while loop for loop functions ඊට පස්සේ තව අපි ගොඩක් lambda expressions කතා කරා ඊට පස්සේ මේ list function ඊට පස්සේ මෙතන map filter කියන functions ටික අපි කතා කරා ඒ වගේ ගොඩක් දේවල් කතා කරා සා මේ වීඩියෝ එක අවසානයේ ඔයාලට exercise එකක් ඇති මම දාලා තියෙන එක download කරලා කරන්න
සහ ඒකේ සොලියුෂන් එක කතා කරලා පස්සේ මම වීඩියෝයක් දාන්නම් ටික දවසකින් පස්සේ. ඒතකොට ඒක බලන්න ඊට පස්සේ ඔයාලගේ උත්තරත් එක්ක හරියද කියලා බලන්න. හරිද? ඔය ටික තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. ඔය විදිහට තමයි අපේ Python basic වැඩ ටික ඉවර වෙන්නේ. ඔන්න Python basic ටික ඉක්මනටම ඉවර වුණා. ඔයාලට මේ වීඩියෝ දෙක ළඟ වැටෙනවා. ඔයාලා බලන්න. එතකොට අපිට වැඩි කල් යන්නේ නැහැ මේ ටික කවර් කරගන්න. අපි ඉක්මනට කවර් කරගන්න. හරිද? ඔයාලගේ උත්සාහය තමයි වටින්නේ. with ඔයාලට මේ කන්ටෙන්ට් ටික ගේන්න ලොකු මහන්සියක් වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා උත්සාහය අතාරින්න නැතුව දිගටම මේක නැතිලා ඉඳී කියලා ඔයාලා උත්සාහය අතාරින්න එපා. ඔයාලා මෙතන ඉන්නේ කොතනින් ඉගෙන ගත්තත් ඔයාලා උත්සාහය අතාරින්නම එපා. ඉගෙන ගන්න කිව්වට කරන්නත් එපා. ඒකට ඉතින් පොඩි ආතල්ලයක් තියෙනවා. පොඩි නෙමෙයි හොඳ ආතල්ලයක් තියෙනවා. ඉස්සරහට හොඳ කන්ටෙන්ට් එකක් එනවා. TikTok එකත් ඔයාලා ෆලෝ කරගෙන යන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා වගේම. ජය වේවා.